ආයිබෝවන් මගේ යාළුවනේ. ඔයා මේ එක්ක සිටින්නේ SL ක්‍රිකට් උදේ යන මගේ YouTube channel එක සමගයි. ඉතින් යාළුවනේ වෙනදා වගේම මම ඔයාට අදත් ක්‍රිකට් ප්‍රශ්න 10ක් ගෙනාවා. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද එහෙම කරොත් පුළුවන් මම කරන අලුත්ම වීඩියෝ එසැනින් ඔයාගේ ෆෝන් එක වෙත ගෙන්වා ගැනීමට. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි දැන් යන් අපේ අලුත් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයා ප්‍රශ්න 10ටම හරියට උත්තර කිව්වොත් ඔයා සුපිරිම වැඩෙක්. ක්‍රිකට් දැනුම දෙවන කොටස. පළමු ප්‍රශ්නය. ලසිත් මාලිංග එක් දින තරගයකදී පිට කඩලු 4ක් දවා ගත්තේ කුමන රටකට එරෙහිවද? නවසීලන්තය, බංගලදේශය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව. පිළිතුර දකුණු අප්‍රිකාව. දෙවන ප්‍රශ්නය. මේ අතරින් දෙතින්ම පන්දු යවීමට හැකි පන්දු යවන්නා කවුරුන්ද? ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, රමේස් මෙන්ඩිස්. පිළිතුර කමිදු මෙන්ඩිස්. තුන්වන ප්‍රශ්නය. එක්දින තරඟවල වැඩිම දිත්ත සතකලාභියා කවුරුන්ද? මාටින් ගප්ටිල්, ක්‍රිස් ගේල්, ෆකසමාන්, රෝහිත් ශර්මා. පිළිතුර රෝහිත් ශර්මා. හතරවන ප්‍රශ්නය. තම රටේ අගමැති ධූරය හෙබ වූ ක්‍රීඩකයා කවුරුන්ද? කාල් ඌෆ, මයිකල් වෝන්, ඉම්රාන් කාන්, රිකී පොන්ටින්. පිළිතුර ඉම්රාන් කාන්. පස්වන ප්‍රශ්නය. මේ අතරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ත්‍රිත්ව සතිකය ලබාගත් පිතිකරුවා කවුරුන්ද? රොෂන් මහනාම, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, කුමාර සංගක්කාර. පිළිතුර සනත් ජයසූරිය. හයවන ප්‍රශ්නය. මේ අතරින් පන්දු යවන්නා හට අයත් නොවන දැවියාම වන්නේ කඩුළු මුවා කර දැවියාම, ස්ටම්ප් කර දැවියාම, දුවද්දී දැවියාම, උඩ පඳුරගෙන දැවියාම. පිළිතුර දුවද්දී දැවියාම. හත්වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාව 2020 ලෝක කුසලානය ලබාගත් වර්ෂය වන්නේ 2009, 2012, 2014, 2016. පිළිතුර 2014. අටවන ප්‍රශ්නය. ආසියානු කුසලානයත් ලබා නොගත් රට වන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංගලාදේශය. පිළිතුර බංගලාදේශය. නවවන ප්‍රශ්නය. 2007 වර්ෂයේ එක්දින ලෝක කුසලානය දිනාගත් රට වන්නේ එංගලන්තය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව. පිළිතුර ඕස්ට්‍රේලියාව. 10වන ප්‍රශ්නය. එක්දින තරඟවල පිට වැඩිම සතක ලබාගත් පිතිකරු වන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඉන්සමාම් උල් හක්, කුමාර සංගක්කාර, ශිවනරින් චන්ද්‍රෆෝල්. පිළිතුර කුමාර සංගක්කාර. ඉතින් යාළුවනේ මම ඔයාගේ ප්‍රශ්න 10ම අහලා ඉවරයි. ඔයා හරියටම ප්‍රශ්න කීයක් කිව්වද කියලා මතක ඇතුව කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක
සබස්ක්‍රයිබ් කරන ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ළඟදිම අලුත් වීඩියෝකින් නැවත හම්බෙමු. ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.